හෙලෝ අද මම අරන් ඉන්නේ ඔයාලට අපේ රූම්මේට්ස්ලා දෙනෙක් එක්ක ගියපු ලස්සන ට්‍රැවලින් ව්ලොග් එකක්. අනුරාධපුරේ කියන්නේ හරිය ලස්සන පැත්තක් නේ. ඇවිදින්න තැන් ගොඩාක් තියෙයි. අද අපි මේ යන්නේ කොහෙද කියලා ඔයාලා දන්නවද? බලන්නකෝ. ඔක්කොටම කලින් කැමරට මුල් තැන දීලා ගමන පටන් ගත්තා. යන පාර නම් පොඩ්ඩක් විතර පාළුයි. ඒත් යන්න ගියපු ගමන නවත්තන්න බෑනේ කියලා ඉතින් අපි ගියා. ඔන්න ඉතින් කළුදිය පොකුණට යන පඩිපෙළවල් තමයි මේ. වටපිටාව නම් හරිම නිස්කලංකයි. අපි තුන්දෙනා හිටියේ නැත්තා. දැන් තමා ව්ලොග් එකේ හොඳම කොටසට අවතීර්ණ වෙන්නේ. වටපිටාවේ සුන්දරත්වය දැන් ඔයාලම වීඩියෝ එකෙන් බලලා විඳින්නකෝ. දන්නවද අපිට එක විදිහේ මිනිස්සුયો ලං වෙනවනේ. ඒ ලං වෙන්නේ අපි රැස් කරලා තියෙන කර්මානුවලු. හැම හමුවීමකටම හේතුවක් තියෙනවා. මං කියන්නේ ආදරේ විතරක්ම නෙවෙයි. දෙමාපියෝ, යාළුවෝ, නෑදෑයෝ හැමෝම. ඉතින් අපේ කර්ම ගෙවිලා ඉවරුනම ඒ අය අපේ ජීවිතෙන් යන්න යනවා. ඒ නිසා වෙන දේවල් කර්මයට බාර දීලා හිත හදාගන්න. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් උත්තරේ දාර්ශනිකයි කියලා. කළුදිය පොකුණ ළඟ උස ගලක් තියෙනවා. අපි ඉතින් ඒකටත් නැංගා. එතන නම් හරිම ෂෝ. වටපිටාව හරිම ලස්සනට බලන්න පුළුවන්. හැබැයි ඉතින් එතන ගොඩක් භයානකයි. මොකද වටේට වැටක්වත් නැහනේ.
කළුදිය පොකුණ ගාව පල්ලෙහායි. මෙතන ඇතුලේ පොඩි මින්ගයක් වගේ තියෙන්නේ. ෆොටෝ ෂූට් එකක් වගේ කරනවා නම් ඉතින් මෙතන සුපිරි. කළුදිය පොකුණේ ඉඳලා අපි ඊළඟට ආවේ කටුසෑයට. මෙතන කරන ප්‍රාර්ථනා ඉෂ්ට වෙනවලු. කැම්පස් එකේ හැම ඉවෙන්ට් එකකටම වගේ බාර වෙන්නේ මේකට. තව දෙයක් මෙතන කට්ටිය බාර ඔප්පු කරන්න එනවනේ. ඒදී ගේන පළතුරුත් බෙදලා දෙනවා. කටුසෑය ළඟම තමා මේ ඉදි කටුසෑය තියෙන්නේ. එතන නම් කට්ටිය නම් වැඩිය නෑ. ඉතින් ඔහම තමා අපේ වන් ඩේ ජර්නි එක ඉවර වුණේ.